හරි. අපි අද මේ වීඩියෝ එකෙන් බලන්නේ OnePay payment link එකක් කොහොමද create කරගන්නේ කියන එක. මුලින්ම මේකෙදි විස්තරයක් කරන්න ඕනේ payment link එකක් create කරනවා නම් ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් payment links, invoice, payment page OnePay එකෙන් ඔයගොල්ලන්ට create කරගන්න පුළුවන් payment links විදිහට. ඒකේ අද කතා කරන්නේ payment links කියන කැටගරි එක ගැන. මේකෙදි මුලින්ම තව විස්තරයක් කරන්න ඕනේ payment links එකක් හදනවා නම් ඔයගොල්ලන්ට එක customer කෙනෙක්ට එක payment link එකක් තමයි create කරන්න පුළුවන්. ඔගුලන්ගේ කියන්නේ මෙම ඔගුලන්ගේ බිස්නස් එකේ කියමකෝ ප්‍රඩක්් එකට සහ සර්විස් එකට ඒ කස්ටමගෙන් කස්ටමට ගාන වෙනස් වෙනවා. එක නොගුල තියෙන සර්විස් එක අනුව ඔගුලොන් ගවට එන්න හැම කස්ටමගෙන් කස්ටමට ඔගුලන්ගේ ගාන වෙනස් වෙනවා. කස්ටමෙන් ගන්න අවශ්‍ය මවුන්් එක වෙනස් වෙනවා නම් ඔගුලට ගොඩක්ම හරියන්නේ මේ පේමන් ලින්ක් කියන කැටගරීක. හරි අපි බලමු ඒවගේම තමයි ඔගුලොන්ගේ ෆික්ස් රේට් මේ මවන්ටර්න යන්නේ ඔගුලන් හැම සර්විසයක්ම ෆික්ස් මවන්ට ඇතින ඔගුල පේමන් පේජ් එකක් තමයි ක්‍රේට් කරගන්න ඕනේ ඒක ඔගුල පේමන් පේජ් ක්‍රේට් කරන විදි බලන්න මේ වීඩියෝකින් බලන්න අපි පේමන්ට් ලින්ක් එකක් ක්‍රේට් කරන්නේ කොහොමද කියන එක. හරි ඉස්සෙල්ලාම ඔගොල්ලෝ OnePay ඔගොල්ලෝගේ පෝර්ටල් එකට ඉස්සෙල්ලාම ලොග් වෙන්න ඕනේ. ලොග් වුණාට පස්සේ මේ වම් අත පැත්ත ලිස්ට් එකේ payments කියන එක ක්ලික් කරන්න. කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් payment links කියලා කැටගරි එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ දකුණු අත පැත්තේ උඩට වෙන්න බලා ගන්න පුළුවන් create payment links. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහේ details ටික fill කරන්න අවශ්‍ය මේ pop up menu එකක් එනවා. ඒකේ ඔයගොල්ලන්ගේ details ටික fill කරන්න ඕනේ. ඉස්සෙල්ලාම එනවා currency එක select කරන්න. ඔයගොල්ලන්ට ගන්න අවශ්‍ය USD ද LKR ද කියන එක select කරන්න අවශ්‍යයි මෙතන. මෙතන amount එක ඔයගොල්ලෝ දාන්න ඕනේ. මම මෙතෙන්ද රුපියල් 100ක් amount එකක් දානවා. ඊට පස්සේ එනවා payment for ඒ කියන්නේ ඔයගොල්ලෝ payment එක ගන්නේ මොකක් කරුමුණු කරගෙනද advance payment එකක්ද නැත්නම් service category එකේ name එක ඔයගොල්ලන්ට දාන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලන්ට payment එක ගැන කරන දේ සම්බන්ධ service එක product එක ගැන විස්තරයක් මෙතනින් දාන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා pay gateway application මෙතනින් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ගොඩක් වෙලාවට මෙතන මම log වෙලා ඉන්නේ sandbox එකට හින්දා මෙතන ගොඩක් app පෙන්නනවා ඔගොල්ලෝ මෙතන ඊතලේ ක්ලික් කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය ඔයගොල්ලන්ගේ බිස්නස් එකට අදාළ ඇප් එක ක්ලික් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ රෙෆරල් නම්බර් එක. මෙතන ඉලක්කම් 10ක නම්බර් එකක් දාන්න ඕනේ. ඔයගොල්ලන්ට කස්ටමර්ට ඔයගොල්ලන්ගේ බිල් එක ක්‍රියේට් වෙනකොට නම්බර් එකක් තියෙනවා නම් ඒ නම්බර් එක දාන්න පුළුවන්. ඒ විදිහට ඉලක්කම් 10ක රෙෆරල් නම්බර් එකක් මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ expire date එක සිලෙක්ට් කරන්න එනවා. මේක ඔයගොල්ලන්ට දවස් කිහිපයක්. අනිවාර්යයෙන්ම මෙතන date එක සිලෙක්ට් කරන්න. ඔයගොල්ලෝ අද දිනේ කියන්නේ අද ක්‍රියේට් කරනවා නම් අද දවස් දිනේ දාන්න එපා. ඉස්සරහා දිනයක් අනිවාර්යෙන් දාන්න. මම මෙතනදී දවස් 3ක් ඉස්සරහට දානවා. ඔයගොල්ලන්ට මේක මාසයක් අවුරුද්දක් වුණත් ඉස්සරහට දිනයක් දාලා expire date එකක් දාන්න පුළුවන්. මේ expire date එක කස්ටමර්ට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ කස්ටමර්ගේ details ටික. කස්ටමර්ගේ නම. කස්ටමර්ගේ first name එක, last name එක මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ කස්ටමර්ගේ email address එක. ඊට පස්සේ කස්ටමර්ගේ ෆෝන් නම්බර් එක. මේ details ටික fill කරන්න. details ටික ඔක්කොම හරියටම fill කරලා ඉවරුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන create link කියන option එක පෙන්නනවා. ඊට පස්සේ create links දෙන්න. දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා උඩින්ම ඔයගොල්ලෝ create කරපු link එක. මෙන්න මේ create කරපු link එක පෙන්නනවා. එතන පෙන්නනවා referral number එක, customer ගේ details ටික, amount එක කීයද, link එක, එන්නේ details ටික මෙතනින් පෙන්නනවා. ඔයගොල්ලන්ට මේ payment links කියන තැන මේ පහලින් මේ link එක ඔයගොල්ලන්ට copy කරගන්න පුළුවන්. මේ link එක copy කරලා ඔයගොල්ලන්ට කස්ටමර්ට ඊමේල් එකක් නැත්නම් WhatsApp message එකක් විදිහට ඕනෙම විදිහකට මේ payment links එක කස්ටමර්ට යවලා ඔයගොල්ලන්ට payment එක collect කරගන්න පුළුවන්. මම මේ link එක copy කරගෙන මම පොඩ්ඩක් open කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතකොට මෙතන payment link එක open කරාම කස්ටමර්ට මේ විදිහට යාගේ details ටික පෙන්නනවා. ඔයගොල්ලන් company අදාළ details ටික මෙතන පෙන්නනවා. email address එක, contact number එක, ඔයගොල්ලන් company name එක. ඊට පස්සේ payment එක ඔයගොල්ලෝ මොකක් සඳහාද, referral number එක මේ details ටික මෙතනින් පෙන්නනවා. මෙතනින් proceed to pay මේක click කරන්න ඕනේ customer.
ප්‍රොසිඩ් ටු පේ දුන්නට පස්සේ මේ විදිහට කස්ටමර් කාඩ් ඩීටේල්ස් ටික දාන්න මෙන්න මේ විදිහට එනවා. ඉස්සල්ලාම කස්ටමර්ට එයා වීසා මාස්ටර් කාඩ් එකක්ද ෆීමීද හෙලපේද කමර්ෂල් Q+ද අවශ්‍ය පේමන්ට් ඔප්ෂන් එක යාට සිලෙක්ට් කරන්න පුළුවන්. කළා කස්ටමර්ගේ කාඩ් නම කාඩ් නම්බර් එක එක්ස්පයර් ඩේට් එක CVV එක දාලා කස්ටමර්ට මෙතනින් පේමන්ට් එක කරන්න පුළුවන්. ඒ විදිහට තමයි පේමන්ට් ලින්ක් එක ක්‍රියේට් වෙන්නේ. මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පේමන්ට් ලින්ක් එක ක්‍රියේට් කරගන්න විදිහ විස්තර මෙතනින් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට අමතර විස්තර ටිකක් ඔයගොල්ලන්ගේ රිලේෂන්ෂිප් OnePay එකේ රිලේෂන්ෂිප් මැනේජර් කතා කරලා හරි ඔයගොල්ලන්ට OnePay එකේ කෝල් සෙන්ටර් කතා කරලා මේක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ටිකක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. හරි. ඔබට සුබ දවසක්. OnePay භාවිතා කරන ඔබට අත්‍යවශ්‍ය කරුණු රැසක් මෙම channel එකෙන් ඔබට ගෙන එන නිසා මතක ඇතුව මෙම channel එක subscribe කරලා bell icon එක click කරන්න.